සිංහල රචනා කතික මාතෘකාව තරුණ පරපුර හා සමාජ මාධ්‍ය භාවිතයේ යහපත් හා අයහපත් ප්‍රතිවිපාක. රචනා සැකිල්ල. තරුණ පරපුර හා සමාජ මාධ්‍ය භාවිතයේ යහපත් හා අයහපත් ප්‍රතිවිපාක. තාක්ෂණය අපගේ ජීවිතය පාලනය නොකළ යුතුය. අප තාක්ෂණය බුද්ධිමත්ව පාලනය කළ යුතුය. යන අදහස වර්තමාන සමාජ මාධ්‍ය භාවිතයේ හමුවේ වඩාත් වැදගත් වේ. Facebook, Instagram, TikTok, YouTube වැනි සමාජ මාධ්‍ය වේදිකා තරුණ පරපුරේ දෛනික ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව ඇත. සංනිවේදනය, දැනුම හා විනෝදාස්වාදය සඳහා මහඟු අවස්ථා සලසන අතරම අධික හා අනාරක්ෂිත භාවිතය බරපතල සමාජ ගැටලුද නිර්මාණය කරයි. වර්තමානයේ තරුණයන් සමාජ මාධ්‍ය භාවිත කරන්නේ මිතුරන් සමග සම්බන්ධ වීමට පමණක් නොවේ. අධ්‍යාපනික දැනුම සොයා ගැනීම, විවිධ සංස්කෘතීන් හඳුනා ගැනීම, ව්‍යාපාර ප්‍රවර්ධනය සහ නව වෘත්තීය අවස්ථා සොයා ගැනීම සඳහාද ඒවා භාවිත කෙරේ. 2026 ජූලි මාසයේ බ්‍රිතාන්‍ය රජයේ පර්යේෂණයකින් දරුවන් හා තරුණයන්ගේ සමාජ මාධ්‍ය භාවිතය ආරක්ෂාව සහ යහපැවැත්ම පිළිබඳ අවධානය තවදුරටත් ඉහළ ගොස් ඇති බව පෙන්වා දී ඇත. එමෙන්ම යුරෝපා සමීක්ෂණයකින් පාසල් දිනවල තරුණයන් අන්තර්ජාලයේ සමග දිනකට සාමාන්‍ය පැය 4-5ක් පමණ ගත කරන බව වාර්තා වී තිබේ. සමාජ මාධ්‍ය නිසිලෙස භාවිතා කළහොත් තරුණ පරපුරට විශාල ප්‍රයෝජන ලබා ගත හැකියි. ලෝකයේ ඕනෑම ප්‍රදේශයක දැනුම හා අධ්‍යාපනික සම්පත් වෙත ක්ෂණිකව ප්‍රවේශ වීමට හැකියවීම එහි ප්‍රධාන වාසියකි. දුරස්තව සිටින පුද්ගලයන් සමග සම්බන්ධතා පවත්වා ගැනීමට තම නිර්මාණශීලී හැකියාවන් ප්‍රදර්ශනය කිරීමටත් එය අවස්ථාව සලසයි. තවද තරුණ ව්‍යවසායකයන්ට තම නිෂ්පාදන හා සේවා ප්‍රචාරණය කර නව ආදායම් මාර්ග නිර්මාණය කර ගැනීමටද සමාජ මාධ්‍ය උපකාරී වේ. කෙසේ වෙතත් අධික හා අනාරක්ෂිත භාවිතය තරුණ පරපුරට බරපතල අභියෝග ගෙනෙයි. දිගු වේලාවක් තිරය දෙස බලා සිටීම නින්ද හා දෛනික ක්‍රියාකාරකම් වලට බාධා කළ හැකි අතර සමාජ මාධ්‍ය හා අධික ස්ක්‍රීන් ටයිම් තරුණයන්ගේ මානසික හා ශාරීරික යහපැවැත්ම පිළිබඳ ගෝලීය අවධානයක් ඇති කර තිබේ. සයිබර් බර්ලින්, ව්‍යාජ ප්‍රවෘත්ති, වෛරී ප්‍රකාශ, පෞද්ගලික දත්ත අයුතු භාවිතය සහ AI මගින් නිර්මාණය කරන ඩීප් ෆේක් වැනි දෑ තත්ත්වය තවත් බරපතල කරයි. 2026 ජූලි පර්යේෂණයකින් තරුණයන් අතර AI මගින් නිර්මාණය කරන ලද ව්‍යාජ ලිංගික දර්ශන පිළිබඳ අවධානමද ඉස්මතු කර ඇත. ශ්‍රී ලංකාවේ තරුණ පරපුරටද මෙම තත්ත්වය අදාළ වේ. එබැවින් පාසල් මට්ටමේ සිටම ඩිජිටල් සාක්ෂරතාව, මාධ්‍ය සාක්ෂරතාව හා සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුම ලබා දීම අත්‍යවශ්‍යය. දෙමාපියන් හා ගුරුවරුන් තරුණයන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම වෙනුවට නිවැරදි මඟ පෙන්වීමක් ලබා දිය යුතුය. එමෙන්ම පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම, තොරතුරු සත්‍යදයි පරීක්ෂා කිරීම සහ තිර කාලය සමබරව පාලනය කිරීම පිළිබඳ පුරුදු වර්ධනය කළ යුතුය. අවසාන වශයෙන් සමාජ මාධ්‍ය යනු ස්වභාවයෙන්ම ආශිර්වාදයක් හෝ අභාග්‍යයක් නොවේ. එහි ප්‍රතිඵල තීරණය වන්නේ එය භාවිත කරන ආකාරය අනුවය. එබැවින් තරුණ පරපුර සමාජ මාධ්‍යයේ වහලුම් බවට පත් නොවේ. එය දැනුම, නිර්මාණශීලීත්වය හා සමාජ සංවර්ධනය සඳහා භාවිතා කරන බුද්ධිමත් ඩිජිටල් පුරවැසියන් බවට පත්විය යුතුය. එවිට සමාජ මාධ්‍ය අනාගත පරපුරේ අභියෝගයක් නොව ඔවුන්ගේ ප්‍රගතියට මඟ විවර කරන බලවත් මෙවලමක් බවට පත්වනු ඇත.
ලකුණු ලබා ගැනීම සඳහා විශේෂ උපදෙස්. හැඳින්වීමේදී සමාජ මාධ්‍ය පිළිබඳ ගැළපෙන උපුටා දැක්වීම භාවිත කරන්න. වර්තමාන උදාහරණ අවම වශයෙන් 2ක් සඳහන් කරන්න. වර්තමාන තත්වය, යහපත් ප්‍රතිවිපාක, අයහපත් ප්‍රතිවිපාක, ශ්‍රී ලංකාව, විසඳුම් යන අනුපිළිවෙල අනුගමනය කරන්න. අවසානයේ වගකීම් සහගත සමාජ මාධ්‍ය භාවිතයෙන් තරුණ පරපුරේ අනාගතය ශක්තිමත් කළ හැකි බව අවධාරණය කරන ප්‍රබල නිගමනයක් ඉදිරිපත් කරන්න. මෙම සැකිල්ල තරුණ පරපුර හා ඩිජිටල් තාක්ෂණයේ සම්බන්ධ රචනා සඳහා සමාජ මාධ්‍ය, ඩිජිටල් පුරවැසි භාවය, අන්තර්ජාලය, තරුණ පරපුර හා තාක්ෂණය, සයිබර් ආරක්ෂාව වැනි රචනා කතික මාතෘකා සඳහා සුළු වෙනස්කම් සමග භාවිත කළ හැකිය. මෙම වීඩියෝ මාතෘකා ලෙසින්ම පහසුවෙන් තෝරා ගැනීමට අප වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. සංකීර්ණ වෙහෙසකරණයේ වෑයමේ ඇතැම් තැනක ඇතුළත් විය හැකි උච්චාරණ තාක්ෂණික දෝෂ හේතුවෙන් ඔබ යම් අපහසුතාවයකට පත් වූයේ නම් ඒ පිළිබඳව අප කනගාටුව පළ කරන අතර ඔබට යම් උපකාරයක් වුණා නම් මේ වීඩියෝව ඒ අපට මහත් සතුටක්. මේ සේවාව පිළිබඳව ඔබේ වටිනා අදහස්, යෝජනා හෝ චෝදනා කමෙන්ට් කරන්න. channel එක subscribe කර channel එක පවත්වාගෙන යාමටත් අපට සහායක් වන්න.